වෙන්න ඉතින් ටීවී එක චන්දිමාලට ඔන්න අද ඉඳන් ලස්සනට ටීවී බලන්න පුළුවන් මම කියනවා ටිකෙන් හාල් ටිකක් ගෙන්න ගන්න. හරිද? මේකට මූල්‍යම දායකත්වය දුන්නේ ඇමරිකාවේ ඉන්න ප්‍රනිත් ෆර්නෑන්ඩෝ අයියා. එයාගේ ඉන්නේ පල්ලෙහා පණ නැහැ. මම දෙල් ගහකින් වැටලා සුදුන්නාව ගැඩිලා මේ ඉනින් පහල වැඩ කරන්නේ නගහල පහල මිනිස්සුන්ටත් එන්න අමාරු තැනක තමයි ගෙදර තියෙන්නේ. මේ වගේ උදව් කරන අය ඔයා වගේ කෙනෙක් ඉන්නවා කියන්නේ අතර මහා සතුටක්. චන්දිමාල් කොහමද? අපි ලොකු තෑග්ගක් ගෙනවා ඉන්නකෝ. අයිබෝ මේ ඉන්නේ චන්දිමාල්. මෙයාගේ වීඩියෝ ගොඩක් අපි කලින් කරා. අපි මං හිතන්නේ තුන් පාරක් විතර ආව නෙමෙයි. මේ දෙවෙනි පාරයි. මේ තුන්වෙනි පාර නේ. අපි තුන් පාරක් ආවා. තුන් පාරම ඉස්සතින් ආවේ නෑ. ඒ කලින් වීඩියෝ වල මම ලින්ක් එක දාන්නම් පහලින්. කමෙන්ට් සෙක්ෂන් එකේ බලන්න. ඉතින් මේ මෙයා මට හම්බෙන්නේ. දැන් අපේ පරණ පේජ් එක නෑ. පරණ පේජ් එක ප්‍රශ්නයක් වුණානේ. අලුත් පේජ් එකේ ඉන්න කට්ටිය තාම දන්නේ නෑනේ වාව කවුද කියන්නේ. නෑ නෑ. මෙයාගේ ඉන්නේ පල්ලෙහා පණ නැහැ. චන්දිමාල් පොඩ්ඩක් කියමු මතක් කරමු මේ මොක වෙන්න හේතුව මොකක්ද කියන එක. ඔව් මම මේ 2021 සැප්තැම්බර් මාසේ මම දෙල් ගහකින් වැටලා සුදුන්නාව ගැඩිලා මේ ඉනින් පහල වැඩ කරන්නේ. දැන් අවුරුදු 5ක් විතර මේ රෝද පුටේම තමයි ඉන්නේ ගෙදර. අනියම ඉන්නේ. මම දිගන හොස්පිටල් එකේ හිටියා මාස 3ක් විතර. එහෙමුත් කිව්වා මේක හොඳ කරන්න බෑ කියලා. ඊට පස්සේ තමයි මේ දැන් ගෙදරට අවුරුදු 5ක් විතර ඉතින් ඉන්නවා මේ ගෙදරට වෙලා. ඉතින් ඕකයි තත්ත්වේ. අපි කලින් වීඩියෝ දෙපාරක් ගෙනාවා. ඒ දෙපාරම අපි මෙයාට මේ ඉන්න රෝද පුටුව ඉස්සරම අපි ගෙනල්ලා දුන්නා ලක්ෂයකමාරක්. පළවෙනි සැරේට. දෙවෙනි පාර අපි මෙට්ටයක් ඔය පොඩි වගේ කෑම බීම බරු ටිකක් ටික. ඉතින් අද 37න් ආයෙ නෑ මෙයා පුංචි ඉල්ලීමක් කරා. මෙයා ගෙදර තනියෙන් ඉන්නේ කාත් කවුරුත් නැහැ. තට්ට තනියම ඉන්නේ. මම මේ වීඩියෝ එක අවසානට දාන්නම් මෙයාගේ ගෙදරට එන පාර. පාර දැක්කොත් මේ රෝද පුටුවක් නෙමෙයි වාහනයක්වත් මුකුත් යන්න බෑ. පයින් ගානේ මෙතනින් පල්ලෙහාටවත් බහින් මිදුලටවත් යන්න බෑ අඩුම ගානේ. එතනින් මිදුලටවත් යන්න බෑ. ඉතින් හරිම දුක්ඛිත ජීවිතයක් තමයි මේ ගත කරන්නේ. මෙයා තට්ට තනියම. සහෝදරයෝ ඉන්නවා. හැබැයි මේ ගෙදර කවුරුත් නැහැ. සහෝදරයෝ තැන් තැන්වල වැඩ කරනවා. පුළුවන් වෙලාවට යාලා ඇවිල්ලා බලලා යනවා. ඉතින් කිසිම ආදායම් මාර්ගයක් නැහැ. ඔයාට එහෙම නැහැනේ ආදායම් මාර්ගයක්. නෑ. ඉතින් වටපිටෙන් ඔය මිනිස්සු අඳුරන කට්ටිය ඉතින් කෑම එකක් ගෙනල්ලා දුන්නොත් එහෙම. ඉතින් මේ මිනිස්සුන්ටත් එන්න හරි අමාරුයි. ඇත්තටම මේ ළඟහල පහල මිනිස්සුන්ටත් එන්න අමාරු තැනක තමයි ගෙදර තියෙන්නේ. කන්දරයක් ගෙන එන්න ඕනේ. දැන් මම දෙපාරක් පල්ලෙහාට ගියා මට මාර මහන්සි. ඔව් ඇත්තටම මෙයා ආවත් හරි කවුරුත් මොකටම ඉතින් අර එන්නත් බෑ කන්න බැරි හින්දා. පුළුවන් වෙලාවක හරි ආවොත් තමයි ඉතින් ඉතින් ඔව් අදත් අපි නිකන් ආවේ නෑ හිස් අතින් නෙමෙයි අපි ආවේ. මෙයා අපිට පොඩි ඉල්ලීමක් කරා. මේ තනියම ඉන්නේ. ගෙදර ටීවී එක තිබුණා කිව්වා කලින් වැස්සට ගහක් කඩ දෙල් ගහ කඩා වැටලා නේ. කොස් ගහක් කඩන් වැටලා වැස්සට මේ වහලේ තියෙන ඔක්කොම මේ ගියා ටීවී සෙටප් අඳුම ගානේ අඳුමක්වත් ඉතුරුන්නේ නැහැ. පාන්දර 1:00 විතර තමයි ගහ කඩන් වැටුනේ. දැන් ඩික්ටෝය ගෙන්නුවේ ඊට කලින් එකේ. මේ කොහොම හරි තිබුණ ඔක්කොම නැති වුණා. ඊපස්සේ තමයි දැන් මේ ඔක්කොම එකතු වෙලා ටීවී එකක් ගෙනා පින් සිද්ධේවා කියනනේ. දැන් ඉතින් අවුරුදු දෙකකට ටීවී එක නැතු කොච්චර කාලද? අවුරුදු දෙකක් විතර යනවා දැන්. අවුරුදු දෙකක් විතර ටීවී එකක් නැහැ. ඉතින් අර මෙහෙමයි තනියම ඉන්නකොට ෆෝන් එකක් විතරක් තිබ්බට මදි. ටීවී එකක් තිබුණොත් ලස්සනට දවසේ වෙන දේවල් ටික අනිවාර්යෙන් බලන්න පුළුවන්. ඉතින් ෆෝන් එකෙන් හැමදේම කරන්න අමාරුයිනේ. ඒක ප්‍රායෝගිකව නැහැනේ කරන්න පුළුවන් වුණත්. ඉතින් අපි ගෙනාවද මේ මෙයාට චන්දිමාල් ටීවී එකක් ඉන්න මන් දෙන්න. වෙන්න ඉතින් ටීවී එක චන්දිමාල්ට ඔන්න අද ඉඳන් ලස්සනට ටීවී බලන්න පුළුවන්. පින් සිද්ධ වේවා මහත්තයා ඔක්කොම මේ උදව්වට. ඒකට අවශ්‍ය ඇන්ටනාවක් ගෙනාවා. ඊට අමතරව ඉතින් සුපුරුදු පරිදි අපි කෑම බීම බත් ටික ගෙනාවා. අඩුවඩින්ම තියමුනේ. කමන්නේ නැහැ. වියන්න කරන්න බඩු ගෙනාවා. සබන් ටූත් පේස්ට් අවශ්‍ය කරන සියලුම බත් ටික තියෙනවා මෙතන. දවස්
කීපයකට තියෙනවනේ තනියමනේ දවස් කීපයක් කියන ගොඩක් තියෙන නූගිස්සයක් කියම හදාගෙන කන්න තමා තියෙන්නේ ඉතින්. මාසයක් විතර ගන්න පුළුවන්. මේ පොඩි අඩුපාඩුවක් වුණා අපිට හාල් ගන්න බැරි වුණා. ඒක අපි දැන් හාල් ගන්න හාල් වලට සල්ලි දීලා යන්න. ඒ කියන්නේ කවුරු හරි ආවොත් ගෙන්න ගන්න පුළුවන් හාල් කිලෝ ටිකක් නේ මම සල්ලි දෙන්න අය ටික. අපිට ඇත්තට මේක අතපස් වුණා. එතන තියෙනවා. මේ ටිකෙන් හාල් ටිකක් ගෙන්න ගන්න. සිද්ධ වෙනවා. හරිද? මේක මුලින්ම මම කියන්න ඕනේ දැන් මේ බඩු ඔක්කොම ඔයාලා බලනවා ඇති මේ මම ගෙනල්ලා දුන්නා කියලා. මම තමයි ගෙනල්ලා දුන්නේ. නමුත් මේකට මූල්‍යම දායකත්වය දුන්නේ ඇමරිකාවේ ඉන්න ප්‍රනිත් ෆර්නෑන්ඩෝ අයියා. ඉතින් එයා මේ ටික විතරක් නෙමෙයි මේ රෝද පුටුව අපි තුන් වතාවක්නේ දැන් ඒ තුන් වතාවට අව හැම සැරේම මේ දේවල් වලට සල්ලි දුන්නේ මේ බට්ටු ගිහිලා දෙන්න මල්ලි. මෙයා හොඳ කොල්ලෙක් හැමදේම මට එයා ඔයා ගැන ගොඩක් දේවල් කියනවා. අනිවාර්යෙන් ලංකාවට ආපුවම බලන්න එනවත් කියලා කිව්වා. ඉතින් මේ ඔක්කොටම එයා තමා මේ මුදල් පැත්තෙන් ඔක්කොම කරේ. ඉතින් ගොඩක් පින් සිද්ධ වෙන්න ඕනේ අයියාට. මේ ඔයාට පවුලේ හැමෝටමත් ඒක විතරයි එයා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ප්‍රනිත් අයියාට මොනවද ඔයාට කියන්න තියෙන්නේ? කියන්න දෙන ඇත්තටම කියන්න වචන නෑ මහත්තයෝ මට නම් ඇත්තටම කියන්න ඕන හරිම සතුටුයි. ඉතින් මේ වගේ උදව් කරන අය ඔයා වගේ කෙනෙක් ඉන්නවා කියන්නේ ඇත්තටම මහා සතුටක්. මේ ඇත්තටම අපි වගේ අය අතාරින්න එපා පින් කර. ඒක ඔයාට කරන්න තියෙන්නේ ඔයාට කරන්න පුළුවන් ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න හදවතින්ම. ඔයාට පින් ලැබේ මට නම් ඉතින් කියන්න වචන නෑ මේ කරපු උදව්ව මාර්ම සතුටක්. කිසිම කෙනෙක් ඇත්තම ගෙදරටවත් කිසිම කෙනෙක් එන්නේ නැති වෙලාවක ඔයාලා ඇවිල්ලා මට මේ වගේ දෙයක් කරනවා කියන්නේ මට ඒක දරා ගන්න බැරි සතුටක් තියෙනවා. ඉතින් මේ වචන වලට ඉම කරන්න බෑ මේ පළවෙනි පාර නෙමෙයි මේ තුන්වෙනි පාර. ඉතින් මේ මට කියන්න වචන නෑ පිළිත් මහත්තයෝ පින් සිද්ධ වේවා ඔයාටත් ඔයාගේ පවුලේ සියලුම දෙනාටත් මේ මහත්තයාගේ පවුලේ සියලුම දෙනාටත් පින් සිද්ධ වේවා කියලා තමයි මට කියන්න තියෙන්නේ මහත්තයෝ. ජයෙන් ජය මේ වේවා ඔබතුමාට. මේකයි මේ චන්දිමාල්ගේ ඉතින් පූර්වේ කරපු මොකක් හරි දෙයක් නිසා මේ தත්ත්වයට පත් වුණා. හැබැයි මොකක් හරි කරපු තව පිනක් නිසා අද හම්බ වෙලා තියෙනවා හැමදේම වෙනුවෙන් උදව් කරන්න. මේක විතරක් නෙවෙයි. දැන් ඉස්සරහට තියෙන ප්ලෑන් අපි කලින් වීඩියෝ එකේ එකක් කතා කරා. අලුතෙන් මේ බලන වීඩියෝ එකේ බලන කට්ටිය වෙනුවෙන් ඔයාලා වෙනුවෙන් මම මේ දෙක කියන්නම් ආයෙත්. මේ එන්න තියෙන පාර අයින් එන්නත් හරිම අමාරුයි. මේ කියන්නේ මේ වාහනයක් කොහොමද ගන්න බෑ. ඇත්තටම ගන්න බෑ මේ මම වීඩියෝ එකේ අවසානට දාන්නම් මේ යන එන පාර. ඉතින් අපි මේ පාර වාහනයක් උඩට ගන්න පුළුවන් වෙන විදිහට ලස්සනට හදලා කොන්ක්‍රීට් කරලා දෙන්න තමයි බලාපොරොත්තුවක් තියෙන්නේ. ඊට අමතරව මේ චන්දිමාල්ගේ මේ තියෙන ගේ පොඩ්ඩක් අපි වැඩි දියුණු කරලා කරන්න ලොකු ප්ලෑන් එකක් තියෙනවා. අද හෙට නෙවෙයි. තව ඉස්සරහට එනකොට එකපාරින් ඔක්කොම කරන්න බෑනේ. අනේ ලොකු දෙයක් මහත්තයෝ. ඇත්තටම මට මේ ගේ ඇතුලේ එළියටවත් හෙන කාලෙකින් මං ගියේ නෑ. මේ යන්නවත් බෑ. මෙතින් කොන්ක්‍රීට් එකක් දාන්න ඒකත් මේ දාගන්න විදියක් නෑ. පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඇත්තටම ඔයාලා වගේ පින්වන්ත අය මම මොන කර්ම කරත් මේ තත්ත්වෙට මම මොන කර්ම වෙලාව හිටියත් ඔයාලා වගේ පින්වන්ත අය ලැබෙන්න මාත් මොකක් හරි පිනක් කරලා ඇති. ඇත්තටම ඒක නම් මාරම වාසනාවක් ඔයාලා වගේ අය ඇත්තකට දකින්න එන්න මහත්තයෝ ඇවිල්ලා එක වචනයක් හරි කතා කරලා යන්න. පින් සිද්ධ වේ ඔයාටත් මේ ඔක්කොටම පින් සිද්ධ වේ ජය වේවා ඔයාලා ඔක්කොටම. ඉතින් මේ කියන්න තියෙන්නේ ප්‍රනිත් අයියා මෙයා තමයි මේ සම්පූර්ණ වීඩියෝ වල චරිතේ ප්‍රධාන චරිතේ ඇත්තටම කිව්වොත්. මොකද මෙයා විතරක් නෙවෙයි මෙයා එක්කෙනෙක් විතරයි. ඉතින් මීට වැඩිය උදව් කරා. ගම් වලට ගිහිල්ලා අපි බඩු බෙදලා දුන්නා. විවිධාකාරයි මට ඇත්තට මතකත් නෑ දැන් කරපු වැඩ තුගේ. ඉතින් මම මේ පරණ පේජ් එකේ link එකක් දාන්නම්. ඊට අමතරව මෙයාගේ කලින් ආපු දවස් දෙකේම වීඩියෝ එකේ link එකක් දාන්නම්. පොඩක් බලන්න ගිහිල්ලා අපි ඒ කරපු දේවල් මෙහෙමයි. ඉතින් මේ වීඩියෝ බඩු ටිකක් දෙනවා. වීඩියෝ කරලා Facebook දානවා. කෙනෙකුට පොඩි මොකක් හරි හිතෙන්න පුළුවන් මේ වීඩියෝ මොනවාද මිනිස්සුන්ට උදව් කරන්න කැමරාවක් ඕනෙමද කියලා. ඉතින් මේ වීඩියෝ එකක් දාන්නේ අපිට ෆේමස් වෙන්නවත් වෙන මොකුත් නෙමෙයි. මේක දැකලා තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේ. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපිටත් මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා. කමන්නේ වීඩියෝ කරලා දාන්න. එතකොට තව කෙනෙක් උදව්වක් තව අසරණයෙකුට කරලා අසරණයත් ගොඩ යනවා. අරයාලත් පිනක් හම්බ වෙනවා. එහෙම අසරණ අයට පිහිට වෙන්න කැමති අය කවදාවත් වචනයක්වත් කියන්නේ නැහැ. එයාලත් හරි ආසාවෙන් බලලා තවත් එයාලට මේ කියන උදව් කරන්න ශක්තිය දරේ දෙනවා එයාලට.
කාට හරි උදව්වක් කරලා වීඩියෝ එකක් කරලා දාන්න ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයා උදව්වක් කරන්නේ ඔයා වීඩියෝ කරන්නේ ඔයාගේ account එකේ දාන්න. ඉතින් ගොඩක් අය විශ් කරයි. ගොඩක් අය පින් දෙයි. ඒ අතර එක්කෙනෙක් දෙන්නෙක් බනි. කමක් නැහැ. කමන්නේ ඒ බයින කට්ටියට බයින්න කියලා සැලෙන්නේ නැතුව මේ කරන කට්ටිය හරි ආදරෙන් මේ පරිස්සම් මේ කරන දේවල් තමයි කවදා හරි ලැබෙන්නේ. අනිවාර්යයෙන්. ඉතින් මේ චන්දිමාල් ඉන්නේ නුවර ගලගෙදර. නුවර දිස්ත්‍රික්කයේ මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර අරඹේ කඩේ. අරම කඩේ නුවරින් ආවත් කුරුණෑගලින් ආවත් දෙපැත්තෙන් හරි මැද තමයි ඉන්නේ. චන්දිමාල්ගේ ෆෝන් නම්බර් එකයි මේ ගෙදර ලොකේෂන් එකයි මම දාන්නම් මේ කමෙන්ට් සෙක්ෂන් එක බලන්න සම්පූර්ණ විස්තරයක් තියෙයි. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවනම් එන්න ඇවිල්ලා බලලා යන්න. කන්න බොන්න මොනවා නැතත් කවණ ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා කතා කරලා යන්න. වචනයක් හරි කතා කරලා යන්න තියෙනවා නම් ඒත් ඇත්ත තට්ට තනියම. මොකද මම හිතලා බැලුවා මට නම් ඇත්තටම මේ ජීවිතේ ගත කරන්න බෑ. මං ඊට වැඩිය දැන් මෙයාලා ගිය පාර ඇවිල්ලා ගිහිල්ලා ආවත් හරි දැන් මෙයාලා එනකන් කිසිම කෙනෙක් ආවේ නැහැ. අපි ඇවිල්ලා මාස දෙකක් තුන මෙයාලා ආවේ මැයි 3 වෙනිදා ආවේ. මැයි 3 කියන්නේ අද වෙනකන් කිසිම කෙනෙක් අද ජූන් අද අයියලා ඇවිල්ලා ගියා. අයියලා සහෝදරයෝ ඇවිල්ලා ගියාට වෙන කිසිම කෙනෙක් ආවේ නැහැ. ඉතින් මම ඒක තමයි ඉතින් මේ එකයි කිසිම කෙනෙක් එක තරහක් නැහැ වෛරයක් නැහැ. ඉතින් එයාලත් රාජකාරී බහුල ඇති. ඒක කමක් නැහැ වුණාට අර මේ පොඩ්ඩක් හරි ඇවිල්ලා කතා කරලා පුටි කාලේ ඉඳලා හිටපු සහෝදරයෝ ඉන්න යාළුවෝ ඉන්නවා ඇවිල්ලා එයාලට කියන්නේ බලනවා නම් පොඩ්ඩක් අර කන්න බොන්න මොකුත් එපා යාළුවෝ පොඩි කාලේ ඉඳලා ආශ්‍රය කරපු යාළුකමක් තියෙනවා නම් නිකමට හරි මගේ ෆෝන් නම්බර් එක හරි තියෙනවා නම් වචනයක් හරි කතා කරන්න කියලා මම කියනවා. ඔන්න කියන්න ඕන එක ඇවිල්ලා බලන්න ඕනේ නැහැ කන්න බොන්න ඕනේ නැහැ මොකුත් ඕනේ නැහැ. මාව පොඩි කාලේ ඉඳන් ආශ්‍රය කරපු කවුරු හරි ඉන්නවා නම් යාළුවා හරි ඉන්නවා නම් මගේ ෆෝන් නම්බර් එක ඔයකේ තියෙනවා. ඔන්න මචං කොහමද හරි කියලා කතා කරන්න පුළුවන් නම් මම මේ දෙන්න කලින් මට ඒක මාර සතුටක් මාර වටිනවා ඒක. පුළුවන් නම් මට ඒ දේ කරන්න. හරි යාළුවෙක් නම්. හරි අනිවාර්යයෙන්. ඉතින් ඔහොම තමයි. දැන් බලමු අපි ටීවී එක. ඔන්න ඉතින් චන්දිමාල්ගේ අවුරුදු ගානක තිබ්බ හීනේ අද සාර්ථක වුණා. පොඩි හීනයක්. ඒ දැන් පාළුව මැකේ කියලා හිතනවා මින් ඉදිරියට ටීවී එක බලන්න පුළුවන් නේ. ඔව් අනේ දැන් නම් ඉතින් ලොකු දෙයක්. මේන සුබ මොහොතේ ටීවී එක ඔන්න කරනවා. ඉතින් ඔන්න වැඩේ අපි ඒ විදිහට කරා. ප්‍රණීතයි බොහොම ස්තුතියි බොහොම පිං වාට. පින් සිද්ධ වේවා. ඉතින් මොකද හිතන්නේ චන්දිමාල් දැන්? ඉතින් ගොඩාක් සතුටුයි මහත්තයා. පින් සිද්ධ වේවා. ඉතින් මේ කරන උදව් වලට. ඉතින් කියන්න වචන නැහැ. මට හැමදාම කියන ටිකනේ ඉතින් මට කියන්න එන්නේ නැහැ වචන මොනවද කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. ඉතින් මේ කරන උදව් වලට. එහෙනම් මෙතන ඉඳන් ඔයා ටීවී බලන්න. අපි ආයේ හම්බෙමු. ආයේ ගිහිල්ලා එන්න. ගිහිල්ලා ඊළඟ දවසේ ආයෙ එන්න. එන්න ජයෝ හැමෝටම. ජයෝ උදෑම. යමු. මයික් එක කොහෙද?
මම ඉස්සරගෙන